සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. අසන නරඹන අපේ මේ මැදිරි ඉන්න බොහෝ දෙනාගේ ප්‍රශ්න වලින් අපි තෝරාගත්ත පරයන්කේදී හුස්ම ගැනීම පිටවීම ප්‍රකටව නොදැනෙන බැවින් පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කරමි. මෙහිදී උදරයේ පිම්බීම හැකිලිම නොව පපු ප්‍රදේශයේ ඉහළ පහළ යාම අවධානයට යොමු වේ. ටික වේලාවකින් නින්දකට යන විලාසයක් දැනෙන අතර මෙහිදී සිතට විවිධ සිතුවිලි පැමිණෙයි. පපුවේ ඉහළ පහළ යාමටද වරින් වර සිත යොමු කරමි. හිස කඩා වැටී ඇති බව දැනී හිස සෙමින් කෙලින් කරමි. එහෙත් මේ අවස්ථාවේ ඇත්තටද නින්දක්ද නැතහොත් සතිමත් වීමේ අවස්ථාවක්ද යන්න පරීක්ෂාවට ලක් කළ යුතුයද? එසේනම් කවර ආකාරයටද යන්න පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. හොඳයි. ඉතින් ඇත්තටම අදත් අපි ආනාපාන සතියත් පිම්බීම හැකිලීමත් මුල් කරගෙන යම් කරුණු ටිකක් ඉදිරිපත් කරපු නිසා ඊට මේ ප්‍රශ්නේ සායන අදාළයි කියන්න පුළුවන්. දැන් අපි පිම්බීම හැකිලීම කියන ඒ ඉරියව්වේ වෙනස් වීම දැනගනිමින් වාසය කරද්දී ඒක ඇතම් කෙනෙකුට උදරයේ නිරායාමක් වශයෙන් පිම්බීමක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඊළඟට හැකිලීමක් වශයෙන් ආපසු පැමිණීමක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට අර මේකේ විස්තර කරලා තියෙනවා වගේ මේකේ එක්තරා අඳුන් පපුව ඉහළට යෑමක් ආපස්සට වැටීමක් නැත්නම් පහත් වීමක් වශයෙන් දැනගන්නත් පුළුවන්. ඒකේ අර එක එක්කනට දැනෙන ආකාරය අපිට මේ විදිහටම දැනිය යුතුයි කියලා නියමයක් නැහැ. අපිට කොමන අන්දමින්ද වඩා ප්‍රකට වෙන්නේ එතනින් අපිට භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. තමන්ට පහසු විදියට. පහසු විදියට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. අපි අපේ අවධානය උදර ප්‍රදේශයේ පවත්වනවා. ඇතම් කෙනෙකුට එතකොට උදරය ඉස්සරහට පැමිණීම ආපස්සට යෑම දැනෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට නිකන් ඉහළට එසවීමක් පොඩ්ඩක් යටට වැටීමක් දැනෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඊට පස්සේ එහෙම හැබැයි ඒ දේ හොඳට බලාගෙන යනකොට දැන් ඒ කාරණාව නැත්තම් ඒ දැනීම තමයි පාදක කරගන්නේ අපි තුල සතිමත් බව දියුණු කරගන්න. ඒ කියන්නේ හිත අතීතයෙන් යන එක වළක්වගෙන අනාගතයට යන එක වළක්වගෙන පුළුවන් තරම් මේ වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම සඳහා උපකාර කරගන්නවා අපි මේ පිම්බීම හැකිලිම් ක්‍රියාවලිය. හිත අතීතයට යනවා ආයි ගෙනලා මේකෙම තියෙනවා. අනාගතයට යනවා ආයි ගෙනලා මේකෙම තියෙනවා. ඉතින් එතකොට නිකන් අර පිම්බීම හැකිලිම් ක්‍රියාවලිය හරියට නිකන් අර එහෙ මෙහෙ දුවන නැවකට නැංගුරමක් දානවා වගේ පිම්බීම හැකිලිම් ක්‍රියාවලිය එහෙ මෙහෙ දුවන අපේ හිතට නැංගුරමක් වෙනවා. මේ කටයුත්ත සාර්ථක වෙන දැන් ඔන්න හිත එහෙ මෙහෙ දුවන ගතිය අඩු වෙලා අතීතයට අනාගතයට අතෙන්ට මෙතෙන්ට යන ගතිය අඩු වෙලා පිම්බීම හැකිලිම් ක්‍රියාවලිය තුලම ඉන්න පටන් ගන්නවා. ඒක සාර්ථක වුණාට පස්සේ දැන් අපිට තියෙන්නේ දැන් සතිමත් බව ඔන්න දැන් සෑහෙන දුරට තහවුරු කරගත්තා. එතනින් සෑහීමකටපත් නොවි දැන් මේ ක්‍රියාවලිය තවදුරටත් විමසලා බලනවා. අපිට කලින් නොතේරිච්ච දේවල් මොනවාද මෙතන තියෙන්නේ? තව සූක්ෂම පැතිකඩ මොනවාද තව තියෙන්නේ? තව මෙතන දැනගත යුතු යමක් මෙතන තියෙනවද කියලා තවදුරටත් විමසලා බලනවා. පුංචි කුතුහලයකින් ඒක හොයලා බලනවා. දැන් මේ හොයලා බැලීමයි හිතීමයි කියන්නේ දෙකක්. දැන් අපි කල්පනා කරනවා නෙමෙයි මේ කල්පනා කරලා බලනවා කියන අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ. හොඳට අපි තීක්ෂණව අවධානය යොමු කරගෙන ඉන්නකොට අපිට වඩා තොරතුරු දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ වඩා තොරතුරු දැනෙන්න පටන් ගන්නකොට ඇතැම් විට කෙනෙකුට නිින්ද යන්න ඉඩ තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තමයි මේ යෝගාවචරය අත්දැකලා තියෙන්නේ. මොකද සමහර විට මේ දැනෙන දේවල් බොහොම සූක්ෂමයි. අපේ දැනෙන දේ අතර බැලිය යුතු දේවල් සහ නොබැලිය යුතු දේවලුත් තියෙනවා. නෑ එහෙම නෑ. දැන් විපස්සනා පැත්තට හැරෙනකොට ඒ කියන්නේ ලොකු පරාසයක් තියෙනවා. අපිට මෙන්න මේ කොටස විතරයි බැලිය යුත්තේ මේ කොටස බැලිය යුතු නැහැ කියලා නියමයක් නැහැ. විපස්සනාවට සෑහෙන පුළුල් ප්‍රදේශයක දේවල් අරමුණු ප්‍රදේශයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා දැන් අරමුණ හඳුනා ගැනීම අරමුණේ ඒ විවිධ පැතිකඩ හඳුනා ගැනීම අනිකුත් ඊට සහභාගී වෙන විවිධ අරමුණු හඳුනා ගැනීම වගේ පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ පැතිරෙනවා. එතකොට දැන් මේ තොරතුරු දැනගන්න අතරේ සමහර විට හිත නිකන් සැඟවෙන්න ඉඩ තියෙනවා නිකන් එක්තරා අන්දක උදාසීන වෙන්න ඉඩ තියෙනවා සමාධියට බර වෙන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන ඇත්තටම මට තේරෙනවා මේ යෝගාවචරයාගේ හිතේ ටිකක් සමාධි ගතිය ඕනට වඩා වැඩි වෙලා සතිමත් බව දුර්වල වෙච්ච ගතියක් තියෙනවා. දැන් එතකොට තමයි අර නිකන් බෙල්ල කඩන් වැටිලා නිකන් මොකක් වුණාද කියලා දැනුවත් බවක් නැහැ. මොකක්ද තැනකට යනවා ගිහිල්ලා සෑහෙන වෙලාවකට පස්සේ නිකන් අවදි වෙනවා. එතන තියෙන්නේ අර සමාධි උත්සන්න වීමක් තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් කියලා දෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඒතර මේ සද්ධාව, වීරිය කියන එක අපි තීර නිසා තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. හැබැයි මෙතන සතියයි
සමාධියයි වීරයයි මෙන්න මේ වගේ කරුණු විශේෂයෙන්ම අපි සැලකිල්ලෙන් භාවිතා කළ යුතුයි. අපි ඒ ප්‍රදේශවලට පිවිසෙනකොට මේ වෙලාවේදී මම වීරය අඩු කරන්න ඕනේද වැඩි කරන්න ඕනේද කියලා අපිට ඒ පිළිබඳව යම්සි ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න අවශ්‍යයි. කියන්නේ වීරය අපි ක්‍රමානුකූලව පැවැත්වුවේ නැත්නම් ඔන්න සමහර විට හිත පිට යන්න ගන්නවා. වීරය අධිකව පැවැත්වුවොත් එහෙම එතකොටත් ඔන්න හිත පිට යන්න ගන්නවා. ඊළඟට වීරය අධිකව පැවැත්වුවොත් හිතට සමාධිගත වෙන්න තියෙන හැකියාව ඇහිරෙනවා. ඕන්ට වඩා හිත සමාධිමත් වුණොත් ඔන්න සමහරවිට වීරය අවම වුණොත් අපිට නිින්ද යනවා. ඉතින් ඔන්න වගේ ටිකක් තියෙනවා මෙතන ප්‍රායෝගිකව ඉගෙන ගත යුතු කරුණු රාශියක්. ඒ தත්ත්වය අපි ඇත්තටම එක අතකින් කියනවා නම් තේරුම් ගන්න පුළුවන් වඩා අපි තුල අවදිමත් බව වැඩි වුණා නම්. ඒ කියන්නේ සතිමත් බවින්ම තමයි මෙතෙන්ට පිළිතුරක් ලැබෙන්නේ. මම යෝජනා කරන්න කැමතියි මෙතෙන්ට හොඳ පිළිතුරක් විසඳුමක් ලැබෙනවා මේ යෝගාචරය තව ටිකක් සක්මන දියුණු කරා. සක්මන් භාවනාවේදී අපි දියුණු කරනවා විශේෂයෙන්ම සතිමත් බව. විවිධ තැන්වල අපේ අවධානය යොමු කරමින් සූක්ෂම මේ ක්‍රියාවලිය අත්දකින්න උත්සාහන්ත වෙනවා. එතනදී ගොඩනැගෙන සතිමත් බව තීක්ෂණව බලන්න පුළුවන් හැකියාව මෙතෙන්දී භාවිතා කරා නම් මේ පිම්බීම හැකිලිම භාවනාවේදීත් භාවිතා කරා නම් අර සමාධියකට හිත ගිහිල්ලා නිකන් හිත සැඟවෙන ගතියකට යාම වෙනුවට ඒ සමාධිමත් භවයේ පිබිදුණු ස්වභාවයකින් හොඳ ප්‍රකෘති භවකින් අවදි සිහියකින් ඉන්න පුළුවන් ගතියක් එයාට ඇති වෙනවා. ඒ නිසා මේකට හොඳ විසඳුමක් තමයි ටිකක් වැඩිපුර සක්මන කරන්න. සක්මන් භාවනාවේ නිරත වෙලා එතනින් තවදුරටත් සතිය දියුණු කරගෙන ඒ සතිමත් බව අරගෙන එන්න මේ පිම්බීම හැකිලිම භාවනාව. එතකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ භාවනාවත් තව සාර්ථකව කරගෙන යන්න. උසරයි පින්වත්